වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමට හේතුව ඉන්දියාව බව පකිස්ාන විටපු වේග පන්දයවන්න ක්‍රීඩක වසින් මක්‍රම් පකිස්ාන ක්‍රිකට් එබ්බලවේකට අදස් දක්වමින් කියල තිබ ඉතිං වසි මක්‍රම් කියන විදිට වර්තමාන ක්‍රිකට් පරිපාලනය ඉන්දියාව සමඟ කුළුබගවීම මිට ප්‍රධානම හේතු බවටයි සඳහන් කළ තිබෙන විශේෂෙන්ම වර්තමාන සභාපති සම්විධ සිල්වා වෙනත් ක්‍රිකට් ආයතරල්ල සාපේක්ෂව ඉන්දිය ක්‍රිකට ආයතනය සමඟ සමීපව කටයුතු කිරීම මේ තත්වර හේතු බව සඳහන් කළ දුවනි විශේෂම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉන්දියාවේ අතකොළුවක් බවට පත්ති ඇති බවයි වසින් මක්‍රම්ගේ මතය බවට පත්වල තිබෙන්නේ ඉතිං ඔහුගේ මෙම ප්‍රකාශය පිළිම ඇත්තම බැලුහම ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂක අපිට තේරුණ මොකද ලංකාවේ ක්‍රිකට් සෑහෙන් පල්හරන දවසින් දවසිතින් නිමට පත්වන විස ලෝක කුසලානේද අපි මූලිකට මිවත් වන දෙදශසිතුන එක්දින ලෝක කුසලානේද අපි නමවිනි තැන ඉතින් සූරන්ගේ කුසලානටත් අපට ක්‍රඩා කිරීමට හැකියාව ලැබුණේ නෑ ඉතින් වැනි වටපිටාවක් තුළ තම ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විදියට දැන් වර්තමානයේ ඉතා දියාරු තත්වයකට පත්වෙලා තිබෙන්නේ ඉතින් ලංකාවේ ගහන දීපාර්ශික තරගාවලි පමණක් අපට ජයග්‍රහණය කර ලංකාවේ ක්‍රිකට ප්‍රේක්ෂකට යම් තුටක් කරන්දීමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන අරමුණ බවට පත්වෙලා තිබෙන ඉතින් ICC මේජ ටූනමටල පිසාහෙන් අසාර්ථකයි ඉතිං වසින් මක්‍රම් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කරපුම ප්‍රකාශය පිළිබඳ ලාංකීය ක්‍රිකට ප්‍රේක්ෂකින් විදිට ඔගොලොන්ට හිතෙන්නේ මොකක්ද ඉතින් ඔගොලුන්ගේ වටින අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න